මහා වර්ෂාව සමගින් අහස් කුස දෙබෑ කරමින් ඇසෙන විදුලි කෙටීම් සහ ගෙරවීම් මැද්දේ බසෙන් බැසගත් මා වේලාව පරීක්ෂා කර බැලුවේය. අම්මෝ රෑ 9ක් පහුවෙලා. අද නම් බස් එක හොඳටම වෙලා ගියා. බූස්ස නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකු වශයෙන් සේවය කරන මා මාස එකහමාරකට පමණ පසුව නිවසට පැමිණෙන්නේ අද. ඒ දින 12ක නිවාඩුවක් සඳහා. බස් රථයේ ප්‍රමාදය නිසා රාත්‍රී 9 හෝරාවත් පසු වී තිබුණු අතර මෙතෙන් සිට හැතැම්ම 2කමාරක් පමණ දුර මා විසින් ගමන් කළ යුත්තේ පයින්. මේ පාර ඉතා ජන ශූන්‍ය පාළු මාවතක්. හවස 6න් පස්සේ වාහනයක් දැක ගන්න කොහෙත්ම ඉඩක් නැහැ. මේ වෙලාවට නම් මෝටර් සයිකල් කාරයෙක්වත් අල්ල ගන්න වෙන්නේ. පයින්ම තමයි ඊටු ටික ගාට යන්න වෙන්නේ. මටම කියාගත් මාගේ බෑගය කරට දමාගෙන ගමන් යනපුවා. ඝන අන්ධකාරයේ සමග එකට එකතු වැහි අන්ධකාරයේ ගිලී පැවතුණු මාගේ ගමන් මඟ නිමේෂයකදී එළිය වුණේ ඒ විදුලි කෙටීමකින් පමණයි. ෂික් ටෝච් එකවත් දාගන්න බැරි වුණානේ හදිස්සියකට. කවුද හිතුවේ මෙච්චර පරක් වෙයි කියලා. මා ගමන ඉක්මන් කළා. මා ගමන් කරපු මාර්ගය මායිම් වෙලා තිබුණේ එක් පසකින් වෙල්ලායකින්. අනික් පැත්තෙන් දිගටම වගේ තිබුණේ පොඩි ගල් කන්දක්. මේ දවස්වල කුඹුරු වැඩ හිමක් නැති හින්දා වෙල්යායේ බලු බල්ලෙක් පේන්න හිටියේ නැහැ. එක්වරම වෙල්යායේ ඈත් කෙළවරෙන් කණාමැදිරි එළියක් වගේ පුංචි ආලෝකයක් මට දැක් ගන්නට ලැබුණා. ඒ කණාමැදිරි එළිය ටික ටික මගේ පැත්තට එනවා කියලා මම දැනගත්තේ ආලෝකය ටික ටික විශාල වෙන්න පටන් ගත්ත හින්දා. කවුද අප්පා මේ මහරය මහනියර දිගේ එන්නේ? පුළුවත්තක් මේ අත වනමින් මා දෙසට පැමිණෙන්නේ ගම්වැසියෙකු බව මා අනුමාන කළේය. නියරොස්සේ පියවර තබමින් ආගන්තුකයා කෙත්තල හරහා වැටී තිබූ කුඩා පාලම තරණය කළ මහා පාරට ගොඩ වුණේය. මේ අපේ හමුදා මහත්තයානේ. මොකෝ අපේ මේ රෑ වෙලා. සුමනදාස මාමා. අද බස් එක පරක් වුණානේ මාමා. මාමා කොහෙද මේ යන්නේ රෑ වෙලා? මම පුතේ මේ ඒකුඩා මල ගෙදරක ගියා. දැන් තමා එන්නේ. අපි ඉතින් ගමන පයින්නේ. කොහොමද බයිසිකලේ? බයිසිකලේ රෝදක මොකද්ද ප්‍රශ්නයක්? බකල් ගිහිල්ලා. මං අන්න අර සිමියොන්ගේ වින්කලයට දැම්මා. ඌ තාම හදලා දුන්නේ. මේ වන විට වර්ෂාව සම්පූර්ණයෙන්ම තුරල් වී තිබූ අතර අකුණු ගැසීම්ද විදුලි කෙටීම්ද නතර වී තිබුණේය. පාරේ සිටි බල්ලන් කීප දෙනෙකු අප දැක බුරන්නට පටන් ගත්තේය. මේ බලු වසංගතේ නම් එපා වෙලා තියෙන්නේ. පාරක යන්න නැහැ බුරනෝ. මුන් හදනව නම් ගෙවල් වල දාගෙන හදන්න එපා. සුමනේ මාමා එසේ පැවසුවද ඒ වන විට මාගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ මාගේ නාස්පුඩු විනිවිද ගිය කුණු ගඳක් වෙතටයි. සතෙක් කුණු වෙලා වෙන්නේ නැති පුතේ. මෙන්න මේ ඊයේ පෙරේදත් ඔන්න ඔය හරිය මම දැක්කා හරකෙක් මැරිලා ඉන්නවා. උගේ ගඳ වෙන්නේ නැති. මාගේ සිතෙහි තේරුම් ගත්තාක් මෙන් සුමනි මාමා පවසන්නට විය. අපේ ගමන් මාර්ගය දැන් වැටී ඇත්තේ තියුණු වංගුවක් කරහාය. රාත්‍රී අන්ධකාරයත් මීදුමත් පසාරු කරගනිමින් අපේ සවන් වෙත ඇදී ආවේ අලීකුගේ ගර්ජනාවකි. පුතේ වංගුවේ තනියා ඉන්නවා. මෙහෙන්න මාවත් අදගත් සුමනේ මාමා ඒ යවට තිබූ විශාල මාර්ගසකට මුවාවිය. ඇසිපිය ගහන නිමේෂයකින් අඩි 10ක් පමණ උස කාලවර්ණ විශාල සද්දන්තයා අප පැමිණි මාර්ගයේ දෙසට පැමිණෙන බව අප දුටුවේය. ජීවිතයේ පළමු වරට මරණ බය කියන්නේ මොකක්ද කියලා මට දැනෙන්නට උනා. සද්දන්තයාට නොපෙනෙන්නට අප සැඟව සිටියත් අපගේ ඉව සද්දන්තයාට දැනුනොත් මරණීය ප්‍රහාරයකට සූදානම් විය යුතු බව මා හොඳින්ම දැන සිටියා. ජහ අලියා ජහ එක් වරම සැඟවී සිටිසැනින් එළියට සුමනේ මාමා සද්දන්තයා ඉදිරියට ගියේ කිසිදු තැකීමක් නොකරමි. මාගේ මුළු ජීවිත කාලයටම මාදුරු නිර්භීතම ක්‍රියාව ඒ බව මට දිවුරා ප්‍රකාශ කළ හැකියි.
පුදුමයකට මෙන් සද්දන්තයාද පසුබාන බව මා දුටුවේය. පියවර කීපයක් පසුපසට ගිය සද්දන්තයා නැවතත් විශාල ගර්ජනාවක් කරමින් ආපසු හැරි ලදු කැලෑව දෙසට වැඩි අතුරුදහන් වී ගියේය. හමුදා මහත්තයා බය වෙන්න දෙයක් නැහැ. දැන් එළියට එන්න. ඌ ආයේ එන්නේ. සුමනේ මාමා මාර මිනිස්සෙන්නේ. අරු ඉස්සරහට ගියේ. මං හිතුවා අපි දෙන්නම ඉවරයි කියලා. හරි ළමයෝ. අපි ඉතින් අද කීයක ඉඳන් ඔය අලිත් එක්ක ආශ්‍රය කරපු මිනිස්සු නෙමෙයිනේ මහත්තයෝ. උන්ගේ දුර්වලකම් තියනව නෙවෙයි. එහෙනම් පරිස්සමට යමු අපි. එතෙන් සිට ඊතා විමසිල්ලෙන් මා ගමන් කළ අතර පලාගිය අලියාගේ කිසිදු සලකුණක් නොවිය. අවසානයේට මාගේ නිවස වෙත හැරී ආ යුතු තුන්මන් හන්දියට අපි ළඟා වූයේ. එහෙනම් හමුදා මහත්තයා මං යන්නම්. අනේ මාමට බොහෝම පිං. අර මක්කටයි පිං දෙන්නේ මහත්තයෝ. ජීවත් වෙලා ඉන්න බැරි කාලේ කරන්න බැරි පිං දැන් උනත් කරගන්න ඕනනේ. කියු ඔහුගේ නිවසට යන අතුරු පාර දිගේ පල්ලම් බහින්නට විය. ඒ මොකද්ද ඒ කියපු කතාව? මොන වුණත් මිනිස්සයා මගදී හම්බුනේ මගේ වාසනාවකට. සිතූ මා ඉක්මනින් මාගේ නිවස වෙත යන්නට විය. අම්මා දොර අරින්නකෝ. නිමේෂයකින් ඉදිරි දොර විවෘත වූ අතර මාගේ වැඩිමහල් සොයුරිය මා ඉදිරියේ පෙනී සිටියාය. අයියා අද පරක් වුණා නේද? ඔව් හලෝ බස් එක පරක් වුණානේ. කෝ අම්මලා? මට තේ එකක් අරන් එනවකෝ. පට්ට මහන්සි හලෝ. ඔව් වාඩි වෙනවකෝ. අම්මයි තාත්තයි බණ ගෙදර ගියා. ඒ කාගේද? බණ ගියා? අයියා දන්නවත් ඇති. සුමනේ මාමා. මීට සතියකට විතර කලින් නැති වුණානේ අලියා ගහලා. මාගේ වැඩිමහල් සොයුරියගේ මුවින් පිටු ඒ වචන අසා මාගේ මුළු සර්වාංගයම ගල් ගැසී ගියේය. සුමනේ මාමා නැති වුණා? ඔව් අයියේ. උන්ද එගොඩා මොකක් හරි ගමනක් ගිහිල්ලා එනකොට බයිසිකලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒද්දි අර ලදු කැලෑව තියෙන වංගුව තියෙන්නේ. එතනදී අලියා ගහලා. එතනමයි. හරියටම සතියකට විතර කලින්. අද තමයි උන්දගේ 7 දවසේ බණ. ඒ ඇසු මාතින් තේ කෝප්පේ අතෑරී ගියේ. අයියේ තමසන මොකද උනේ? සොයුරිය මාගේ උරේස අල්ලා විමසුවත් ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු දීමටවත් මාට ශක්තියක් නොවිය. මීට හෝරාවකට කලින් තම ජීවිතයේ බේරාගත් මිනිසා මීට සතියකට පමණ කලින් මිය ගොස් ඇති බව දැනගත් විට මිනිසෙකුගේ මානසික තත්ත්වය කොහොම වන්නට ඇද්දයි ඔබට සිතා ගන්නට පුළුවන් වෙයි. එම මිනිසාට උතුම් වූ නිර්වාණය පතනවා හැර මා කුමක් කරන්නද?